අපි දැන් මයන්න ලියමු. මේ විදිහට වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට රේඛාවක් අරගෙන ඊට සමාන්තරව යටින් තව රේඛාවක් ඇඳලා උඩ ඉඳන් පහළට මෙහෙම ඉර අරගෙන මෙහෙම ගැටේ වගේ දානවා මේ. උනායි. බලමු. මී අකුර මේ ලියන්නේ මී අකුර. මෙහෙම ඉසඩ් අකුර ඉසඩ් අකුර මෙහෙම ඉර මෙහෙම ඉර හැල්ල වගේ මෙහෙම මෙහෙම හැඩේ දානවා. ඉතින් මෙහෙම කපනවා මේ. කෙටි ඉරකින් මෙහෙම කැපිලා යන්නේ. මී අකුර. අපි මු අකුර. මු අකුර ලියන්නේ මේ විදිහට වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට තිරස් අතර ඉරක් අරගෙන මේ විදිහට වම් පැත්තෙන් දකුණු පැත්තට ඉර අරගෙන see උඩ ඉඳන් පහළට ඉර අරන් ඒක මැද්දෙන් මෙහෙම ගැටේ වගේ අරගෙන අහපව් පල්ලට අරන් දකුණු පැත්තට උඩට අරන් කොක් වගේ දානවා මේ බිලි කොක්කක් වගේ මේ. මේ වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට ඉර ඇඳලා ආයෙසරක් බලන්න. මේ විදිහට වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට ඉර අරගෙන ඒ ඉරේ මැද්දෙන් උඩ ඉඳන් පහළට කෙලින් ඉර අරන් එතන ගැටේ වගේ අරගෙන අහපව් පල්ලට අරන් මෙහෙම උඩ කොක්ක වගේ ගන්නවා. ඊට පස්සේ දකුණු පැත්තේ මෙහෙම පොඩි කඩ ඉරක් අඳිනවා මේ කෙටි ඉරක් මේ. ඒ තමයි මු අකුර. නිකන් බිලි කොක්කක් වගේ නේ. මේ අකුර. මේ අකුර ලියන්නේ මෙන්න මේ විදිහට. මේ විදිහට වම් පැත්තේ ඉඳන් දකුණු පැත්ත ආන විදිහට මෙහෙම ඉර අරගෙන මේ විදිහට මේ හැඩය වෙන විදිහට අරගෙන දකුණු පැත්තේ උඩ ඉඳන් මෙහිම පහළට අරන් මෙහිම රවුම් කරනවා මේ. ඊළඟ බලමු මො අකුර. මො අකුර ලියන්නේ මේ විදිහට වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට තිරස් ඉරක් ඇඳලා අයිසරක් බලන්න. මේ වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට තිරස් ඉරක් ඇඳලා ඊට සමාන්තරව යටින් තව තිරස් ඉරක් ඇඳලා උඩ ඉඳන් පහළට මෙහෙම ගන්නවා. මේකත් කොක්ක වගේ මේ. මේ විදිහට. ආයෙසරක් බලන්න. මෙහෙම උඩ ඉඳන් මෙහෙම පහළට ගන්නවා. මෙහෙම ඇරලා දකුණු පැත්තට හැඩ කරලා කොක්ක වගේ ලියනවා. ආයෙසරක් බලන්න. මෙහෙම පහළට ගන්නවා. මෙහෙම කොක්ක වගේ. මේ කෙලින් හරි කෙලින් පහළට එන්නේ මේ. හරි කෙලින් පහළට අරන් මෙහෙම කොක්ක වගේ මේ. මේ උඩ ඉරට වැඩිය දෙවෙනි ඉර පොඩ්ඩක් කෙටි වෙන්න අඳිනවා. දැන් අපි බලමු යයන්නේ ලියන්නේ කොහොමද කියලා. මේ විදිහට ඉත්සු අකුර වගේ ඉත්සු අකුර ලිව්වා පොඩ්ඩක් දිගටිය ලියනවා මේක මේ ඉත්සු අකුර මේ දිගටිය කොක්ක වගේ අරගෙන මෙහෙම වම් දකුණු පැත්ත උඩ ඉඳන් පහළට කෙටි ඉරක් අරන් වම් පැත්තේ එතන උඩ ඉඳන් පහළට දිගටි ඉරක් ගන්න මේ දිග ඉරක් මේ හැඩයක් වෙන විදිහට දිග ඉරක් ගන්නවා. අපි ඊළඟට යු අකුර ලියමු. යයනු වර්ග 3යි තියෙන්නේ. යයන්නයි, යු යන්නයි, යො යන්නයි විතරයි. ඉතින් යු අකුර. මේ මුල ඉඳන් පහළට කෙලින් ඉර අරගෙන ඒ ඉර දිගේම අහපව් උඩට ගිහිල්ලා මෙහෙම දකුණු පැත්තට මෙහෙම රවුම් කරනවා. අයි පාරක් බලන්නකො. මෙහෙම උඩ ඉඳන් පහළට ඉර අරගෙන මෙහෙම ඉර දිගේ උඩට ගිහිල්ලා මේ විදිහේ රවුම් කරලා දකුණු පැත්ත උඩ ඉඳන් මෙහෙම හැඩ වෙන්න ඉර අඳිනවා මේ. දැන් කෙලින් ඇවිල්ලා මේ රවුම මැද්දට එනකොට හැඩ කරනවා. මේ රවුම කැපිලා යන්න මේ විදිහට අඳිනවා. දා යු අකුර. ඊළඟ බලමු යෝ අකුර ලියන්නේ කොහොමද? මෙහෙම කෙටි ඉරක් වම් පැත්තෙන් දකුණු පැත්තට ඇඳලා ඒ කෙටි ඉරේ ගෑවිගෙන යන විදිහට උඩ ඉඳන් පහළට ඉර අරගෙන මේ උඩ ඉඳන් පහළට මේ ඉරේ ගෑවිගෙන යන විදිහට මෙහෙම පහළට අරන් මෙහෙම ගැටේ වගේ දානවා නේ. එහෙනම් ආයි දකුණු පැත්තට කැපිලා යන්න දානවා නේ. උඩ ඉඳන් පහළට එන ඉර වම් පැත්තට අරන් රවුම් කරලා දකුණු පැත්තට කැපිලා යන්න මෙහෙම ගන්නවා මේ. මේ තමයි යෝ අකුර. මෙහෙම හරස් අතර කෙටි ඉරක් ඇඳලා මෙහෙම උඩ ඉඳන් පහළට ගෙනහැල්ලා මේ මෙහෙම හැඩ කරනවා මේ විදිහට ගන්නවා. පියවර දෙකයි. 1යි 2යි. රයන්න. අපි ඊළඟට බලමු රී අකුර ලියන්නේ කොහොමද කියලා. මෙහෙම උඩ ඉඳන් පහළට කෙලින් ඉරක් අරගෙන පොඩි හැඩයක් එන විදිහට හරි බලන්න මෙහෙම උඩ ඉඳන් පහළට කෙටි ඉරක් ගන්න සාමාන්‍යයෙන් චිටයක් දුරට අරගෙන ඊටට ගොඩක් දිගයි ඊළඟ ඉර මේ දෙවෙනි ඉර මෙහෙම ගන්නවා. දකුණු පැත්තේ මේ විදිහට අඳිනවා. තමයි රී අකුර. අපි දැන් රු අකුර ලියමු.
මෙන්න මේ විදිහට වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට කෙටි ඉරක් කරන් ඒ ඉර කෙලින්ම ආපහු වම් පැත්තට අරගෙන මේ විදිහට රවුන්ඩ් කරලා ඉතින් ගැටේ දානවා. හරි සරයක් බලන්න. මේ විදිහට වමේ ඉඳන් දකුණට යනවා. ආයි දකුණේ ඉඳන් වම් පැත්තට ඇවිල්ලා මෙහිම රවුන්ඩ් කරලා ගැටේ දානවා. බලමු රේ අකුර ලියන්නේ කොහොමද කියලා. රේ අකුර. මේකද කෙලින් ඉරක් පහළට අරගෙන එතන ඒ උරේ උඩ ඉඳන් දකුණු පැත්තට ආනතිය උඩට ගිහිල්ලා ආයි පහළට වම් පැත්තට පහළට ඇවිල්ලා ඒ ඉර දිගේ ආයි උඩට ගිහිල්ලා මෙහෙම එරා මෙහෙම හැඩයක් ගන්න මේ කොක්ක වගේ ගන්නවා ඉතින් මේ ඉරි දෙකයි මේක පීවර දෙකයි මේ පළවෙනි ඉර දෙවෙනි ඉර මෙහෙම ගියා මෙහෙම පහළට ආවා මෙහෙම ගියා අවසන් කරා අපි දැන් බලමු රෝ අකුර ලියන්නේ කොහොමද කියලා රෝ අකුරත් රූ අකුර වගේම තමයි මේ විදිහට ගන්නවා රූ අකුර ගැටයක් තිබ්බට රෝ අකුරේ මෙතන ගැටේ නෑ මේ විදිහට අපි ඊළඟට බලමු වා අකුර ලියන්නේ කොහොමද කියලා මේ විදිහට උඩ ඉඳන් පහළට කෙලින් ඉරක් අරගෙන සිරස් අතර කෙලින් පහළට ඉර අරගෙන වම් පැත්තෙන් දකුණු පැත්තට උඩට ආනති ගෙනහිල්ලා ආයි දකුණු ඉඳන් වම් පැත්තට ආනති විදිහට ඇවිල්ලා මෙහෙම රවුන්ඩ් කරනවා වෝ අකුර මේ විදිහට වම් පැත්තෙන් දකුණු පැත්තට ඉරක් ඇදලා ඇස්සේ උඩ ඉඳන් පහළට මේ විදිහට මේ ඉර කැපෙන විදිහට උඩ ඉඳන් පහළට අරන් සිම්පල් H අකුර වගේ මේ විදිහට හැඩය ගන්න මේ රේඛාව පහළට ඇවිල්ලා මේ විදිහට සිම්පල් H අකුර වගේ මෙහිම හැඩයට අරගෙන එතනින් නවත්තනවා. ගොඩක් අය මෙතනින් මේ හැඩෙත් ගන්නවා. පෙරක් අය මෙතනින් මෙහෙම ඇවිල්ලා එතනින් නවත්තලා නිකා ඉන්නවා. මෙහෙම එන හැඩේ මේ රවුමට හැඩේට මෙතනින් නවත්තනවා. පෙරක් අය මේ හැඩේ දිගට අරගෙන මේ විදිහට වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට ඉර ඇඳලා උඩ ඉඳන් පහළට ආනති වෙන විදිහට ඉර අරගෙන ඒ රේඛාව දිගේ උඩට ගිහිල්ලා මෙහෙම සිම්පල් H අකුර වගේ හැඩයට ගන්නවා. මෙතන වෝ අකුර. ඒ ඉඳන් පහළට ඇවිල්ලා ඒ රේඛාව දිගේ ආයි ටිකක් උඩට ගිහිල්ලා මේ විදිහට සිම්පල් H අකුර වගේ හැඩ එන විදිහට මෙහෙම අරගෙන මෙහෙම පොඩි හැඩයක් ගන්න මේ රැල්ල වගේ එන්න. මේ තමයි අකුර.